ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ගැන. හැබැයි මේක සාමාන්‍ය කතාවක් නෙවෙයි. අපි මේ පද්ධතියේ ඇතුළටම කිමිදිලා දත්ත ඇසුරින් බලන්නයි යන්නේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. හොඳයි. අපි මේ ගමන යන්නේ කොහොමද? මුලින්ම අපි බලමු ලොකු චිත්‍රය. ඒ කියන්නේ මුළු රටේම අධ්‍යාපනයේ මූණුවර. ඊට පස්සේ පාසල් අතර තියෙන බෙදීම ගැන කතා කරනවා. ඊළඟට පළාත් මට්ටමින් මේක වෙනස් වෙන්නේ කොහොමද කියලාත් බලමු. ඒ එක්කම තියෙන විවිධ අධ්‍යාපන මාර්ග ගැන කතා කරලා අවසාන වශයෙන් පද්ධතියේ තියෙන ප්‍රධානම අභියෝග මොනවද කියලාත් බලමු. මුලින්ම පද්ධතියේ විශාලත්වය තේරුම් ගන්න මේ අංකය දිහා බලන්න. 10047ක්. ඔව්, ඒ තමයි ලංකාව පුරාම තියෙන රජේ පාසල් ගණන. මේක තමයි අපේ නිදහස් අධ්‍යාපනයේ කොඳුනා රටිය. හරි. පාසල් 10000කට වඩා තියෙනවා. එතකොට මේ පාසල් වල ඉගෙන ගන්න ළමයි කීයක් ඉන්නවද? මිලියන 3.7කටත් වඩා වැඩි. ඒ කියන්නේ ලක්ෂ 37කටත් අධික ශිෂ්‍ය පිරිසක්. හිතා ගන්න පුළුවන් දේ වගකීමේ තරම. හොඳයි, අපි යමු අපේ පළවෙනි කොටසට. මෙතනදී අපි බලන්න යන්නේ මේ දැවැන්ත ශිෂ්‍ය පිරිසට දැනුම දෙන මේ මුළු පද්ධතියම කරට අරගෙන යන අය ගැන. ඒ කියන්නේ අපේ රටේ ගුරු ප්‍රජාව ගැන. මේක නම් ඇත්තටම හරිම සිද්ගන්නාසුළු කාරණයක්. දත්ත දිහා බැලුවම පේනවා ලංකාවේ ගුරු වෘත්තිය ගත්තම 77%ක්ම, ඒ කියන්නේ 4න් 3කටත් වඩා කාන්තාවන්. පැහැදිලිවම මේක කාන්තා ප්‍රමුඛ ක්ෂේත්‍රයක්. ඒ වගේම තමයි මේ පද්ධතියේ තියෙන ලොකුම ශක්තියක්. ගුරුවරුන්ගේ 82%කටත් වඩා වැඩි පිරිසක් පුහුණු. එහෙමත් නැත්නම් උපාධිධාරී ගුරුවරු. ඉතින් මේක අපේ අධ්‍යාපනයේ ගුණාත්මක බවට වැටෙනු ශක්තිමත් පදනමක්. හරි, දැන් අපි යන්නේ ටිකක් ගැඹුරු ඒ වගේම හිතන් යෝන පැත්තකට. ඒ තමයි පාසල් පද්ධතියේ තියෙන විෂමතාව. දත්තවලින් අපිට පෙන්වන විදිහට සම්පත් බෙදලා යන විදිහේ ලොකු පරතරයක්, ඒ කියන්නේ බෙදීමක් තියෙනවා. බැලු බැල්මට පේන්නේ පාලනය ගොඩක් දුරට විමධිගත වෙලා වගේ. මොකද මුළු පාසල් වලින් 9%ක්ම තියන්නේ පළාත් සභාව යටතේ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ සම්පත් බෙදිලා යන්නේද ඇත්තටම ඒ විදිහටමද? මෙන්න බලන්න ඇත්ත తත්වේ. 1AB කියලා කියන්නේ උසස් පෙළ දක්වා හැම විෂය ධාරාවක්ම තියෙන හොඳ පාසුකම් තියෙන පාසල් වලටනේ. ඉතින් ඒ වගේ පාසල් තියෙන්නේ මුළු පාසල් ගානෙන් 10%කටත් වඩා අඩු ප්‍රමාණයක්. හැබැයි පුදුම හිතෙන කාරණේ තමයි මුළු ශිෂ්‍ය ගහණයෙන් 40%ක් මේ කියන්නේ භාගයකට කිට්ටු ගාණක් ඉගෙන ගන්න ඔය පොඩි පාසල් ප්‍රමාණයක. එහෙනම් කතාවේ හරය තමයි මේ පරස්පරය. එක පැත්තකින් හැම සම්පතක්ම තියෙන දැවැන්ත පාසල් ටිකක් තියෙනවා. අනිත් පැත්තින් ළමයි 100ක්වත් නැති පුංචි පුංචි පාසල් දහස් ගාණක් තියෙනවා. මේ ඔක්කොම තියෙන එකම අධ්‍යාපන පද්ධතියක් ඇතුලේ. හරි, අපි දැන් බලමු මේ මුළු රටේම තියෙන චිත්‍රය පළාතෙන් පළාතට වෙනස් වෙනකොට කොයි වගේද පේන්නේ කියලා. මෙතන තියෙන්නේ හාත්පසින්ම වෙනස් ලෝක දෙකක් වගේ. බස්නාහිර පළාතේ පාසල් ගාණ අඩුයි. හැබැයි ළමයි ගොඩක් වැඩි. ඒ කියන්නේ විශාල පාසල් වලට ළමයි එකතු වෙන මොඩල් එකක්. හැබැයි මධ්‍යම පළාතේ පාසල් ගාණ වැඩි, ඒත් ළමයි අඩුයි. ඒ කියන්නේ ගොඩක් දුරට විසිරීලා ගිය පාසල් ජාලයක් තමයි එහි තියෙන්නේ. මේ වෙනස පාසල් වලට විතරක් නෙවෙයි ගුරුවරුන්ගේ බෙදියාමටත් බලපාලා තියෙනවා. බලන්න බස්නාහිර පළාතේ එක පාසලකට සාමාන්‍ය ගුරුවරු 33ක් ඉද්දි උතුරු මැද පළාතට එනකොට ඒ ගානේ 21කටම බහිනවා. හොඳයි, අපි මෙච්චර වෙලා කතා කළේ රජයේ පාසල් පද්ධතිය ගැනනේ. හැබැයි ඒකට සමානාන්තරව ඒ එක්කම යන තවත් අධ්‍යාපන මාර්ග කිහිපයක්ම තියෙනවා. ඒවත් මේ පද්ධතිය හරිම වැදගත් කොටස්. උදාහරණයක් විදිහට රජීය ආධාර ලැබෙන පෞද්ගලික පාසල් තියෙනවා. ඊට අමතරව විශේෂ අවශ්‍යතා තියෙන ළමයින් වෙනුවෙන්ම විශේෂ අධ්‍යාපන පාසල් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අපේ පිරිවෙන් අධ්‍යාපනීය. ඉතින් මේ හැම එකකින්ම වෙන්නේ පද්ධතියට තවත් විවිධත්වයක් එකතු වෙන එක. හරි, අපි දැන් එනවා අපේ කතාවේ අවසාන කොටසට. මෙතනදී අපි බලමු මේ මුළු පද්ධතියම ඒ වගේම මේක ඉගෙන ගන්න ළමයිනුත් මුහුණ දෙන ප්‍රධානම අභියෝග මොනවද කියලා. උසස් පෙළ කියන්නේ හරිම තීරණාත්මක කඩයිමක්නේ. බලන්න විභාගයේ ලියන ළමයින්ගෙන් 63%ක්ම ඒ කියන්නේ බහුතරයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබනවා. එක අතකට මේක ලොකු සාර්ථකත්වයක්. හැබැයි කතාවේ අනිත් පැත්ත තමයි මේ ඒ සුදුසුකම් ලබන අයගෙන් රජයේ විශ්වවිද්‍යාලයකට ඇත්තටම යන්න අවස්ථාව ලැබෙන්නේ 25%කට විතරයි. ඒ කියන්නේ 4න් 1කට විතරයි. එතකොට අර ඉතුරු 4න් 3ට ඒ කියන්නේ සුදුසුකම් ලබලත් කැම්පස් යන්න බැරි වෙන විශාල ශිෂ්‍ය පිරිසට මොකද වෙන්නේ? මේක තමයි පද්ධතියේ තියෙන ලොකුම ගැටලුවක් සහ හිරවීමක්. විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රශ්නේ විතරක් නෙවෙයි පද්ධතිය ඇතුළෙම තවත් නොගැලපීමක් තියෙනවා. ඒ තමයි ගුරුවරුන්ගේ බෙදී යාම. ගණිතය, විද්‍යාව, ICT, ඉංග්‍රීසි වගේ විෂයන්ට රට පුරාම ගුරුවරුමදි.
හැබැයි සිංහල ඉතිහාසය වගේ විෂයන්ට සමහර පැතිවල ගුරුවරු ඕනෑවටත් වඩා ඉන්නවා. මේ මූලාශ්‍රවල තියෙන එක විග්‍රහයකින් මේ ප්‍රශ්නේ හරි ලස්සනට පැහැදිලි කරනවා. ඒකේ කියන්නේ මෙහෙමයි. හොඳම ගුරුවරුයි හොඳම භෞතික සම්පතුයි කොළඹ නුවර ගාල්ල වගේ නගරවල ජාතික පාසල් වලට එකතු වෙලා තියෙන එක තමයි ගමේ ළමයින්ට සමාන අවස්ථා නැති වෙන්න ප්‍රධානම හේතුව. ඉතින් මේ හැමදේම එක්ක අපිට හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මේක. සම්පත් බෙදිලා යන විදිහේ තියෙන මේ දෙවන්ත පරතරය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතයට කොහොම බලපාවිද? හැමෝටම සාධාරණ ඵලදායී පද්ධතියක් හදන අභියෝගයට අපි කොහොමද මුහුණ දෙන්නේ?